මිනිස්සු වෛරෙන්, ක්‍රෝධෙන්, සැකෙන් කවද්ද ඕක ඉවර වෙන්නේ? සනසීමක් තියනවද දැන් ඔය ඉන්න ගෙදර? ජීවිතේ එක ස්ථානයක්වත් නැහැ. අපි හොඳයි මේක මෙහෙම වුණොත් හොඳයි කියලා අල්ලගත්ත කොතනද සනසීම තිබ්බේ? කොතන හරි එහෙම සනසීමක් හම්බුණාද ජීවිතේ? මොකක් හරි අපි ගත්ත තීරණයක් අපි ගන්නවා මෙතන හොඳ ඇති මෙතන මේක කරගත්තාම හොඳයි කියලා කියන්නේ. කවද්ද ඒක කරලා අපිට ඇති උනේ? ඇතිවීම කොච්චර ප්‍රමාණවත් නැතිද කියනවා නම් මිනිස්සු අපි සනසගන්න තෘෂ්ණාවේ තරම් මිනිස්සු සියදි වෙනසා ගන්නෑ. අපිව සනසගන්න කරන හැම එක්කින්ම සනසීම නැති වුණාම තෘෂ්ණාව කොච්චර බලවත්ද කියනවා නම් අපේ කැමැත්තට අපි සියදි වෙනසා ගන්න නැද්ද? අධික කැමැත්තක් ඇති වෙනවා. ජීවිතේ පුරුදු වෙන්න, හොඳට ඇබ්බැහි වෙන්න, හෙට ඉඳන් මම මේ කියන විදිහට ගෙවල් වල ඉන්න. හෙට ඉඳන් මේ විදිහට කටයුතු කරන්න. මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. දැන් ඔය මේ අම්මලා තාත්තලා හිතාගෙන ඉන්නේ ලබනාත්මේ කවුරු වෙලා උපදී කියලාද? එහෙම සැකයක්වත් නැත්. පැත්තක කටටම ගියයි හාමුදුරුවනේ නරක තැනක නම් උපදින්න හේතුවක් නෑ, අපෙන් කාටවත් වැරද්දක් නම් වෙලා නෑ කියලා. ජීවිතේ වැඩිපුරම වැරදි වෙන්නේ අනුන්ටද අපිටද? අපෙන් වැරදි වෙන්නේ කාටද? අනුන්ටද අපිටද? අපිට වැරදි වෙන්නේ. අපි අපිට තමයි වරද්ද ගන්න. එහෙනම් පළවෙනි යෝජනාව තමයි හැබැයි මොකද හන්දාවේ කියලා ඉන්නවනම් මේවා කරන්න හරි අමාරුයි. පළවෙනි යෝජනාව ගෙවල් වල උණහරප කියන එක නවත්තන්න. හදවතට තට්ටුවක් දැන් දාන්න ඕම ඉන්න ගම. දැන් ඔය ඉඳගෙන ඉන්න ගමන් හදවතට පොඩි තට්ටුවක් දාලා අහන්න. මම මේක කියන්න හේතුවක් තියෙනවා. මට කොළ දෙකක් තිබ්බනම් මෙතනත් ඒක අහන්න පුළුවන්. මම දේශනාවකින් අහනවා කොහෙන් හරි අසාදේ තෘප්තිමත්ද අතෘප්තිමත්ද කියලා. එතනින් හිටපු වැඩිම නම් 4 දෙනෙක් හරි 3 දෙනෙක් හරි ඉතුරු වෙන්න අනිත් සේරම ලියලා තිබ්බේ මොකක්ද? විවාහය අතෘප්තිමත්. වෙනතුනේ 4 දෙනෙක් විතර තෘප්තිමත් කියලා ලියලා තිබ්බා. මම ගෙන ගත්ත 4 දෙනා බණ ඉවර වෙලා. ඇයි ගෙන ගත්තේ? ඇයි මං ඉතින් අර තෘප්තිමත් වෙන්න හේතු දැනගත්තොත් ලේසි අනිත් වෙනතුන්ට කියන්නේ. අහලා බලනකොට ඒ 4 දෙනාම බැඳලා මාස 3කට වැඩි නැහැ. අලුත බැඳපු සේරකම තෘප්තිමත්. පස්සේ ගෙන ගත්ත 3 දෙනෙක් විතර අතෘප්තිමත් වෙන්න හේතු. මම ඇහුවා ඇත්තටම කසාදේ කවද්ද අප්පිරිය වෙන්න ගත්තේ කියලා. අර මේ පැතිවල බොන්න නැති හින්දා මේ ගැටලු නැතුව ඇති. නමුත් මම ඔය කියලා දානවද? ඔය එක අම්මා කෙනෙක් කියනවා හාමුදුරුවනේ කසාද බැඳලා ආවට පස්සේ ඉස්සරලම කුණුහරුපයක් කියලා බැනපු දවස තියෙනවා. මතකද මේ අම්මලාට? හොඳට පත්තියන් වෙලා නැද්ද?
පල්ලවෙනි උණුහරපේ කියපු දවසේ අප්‍රිය වුණාලු. එපා වුණේ නැද්ද? මේ අම්මලා සේරම වේසි කියලා බැනුනාල නැද්ද? ඇත්ති හැටි කුටි කාලා ඇතිද? තව ටික ගහන්න ඕනේ ගෙවල් වල. අප්‍රිය වුණා කිව්වා. මම මොකද කරන්නේ? අපූර්වට කිව්වා හාමුදුරුවනේ දරුවෝ හින්දා ඉන්නවා කියලා. එතනම් මල කී දෙනෙක් ඇද්ද? දරුවෝ හින්දා අදටත් උලගෙන ඉන්න. අද ගිහින් නිදාගන්නේ හෙට උදේ ලිපට පිපින්න බලාගෙන නෙවෙයි. කියමු බලන්න උදයක් ගැන හිතන්න නැතුව නිදාගත්ත රැයක් තියෙනවා. කවද්ද එහෙම සැපයක් තිබ්බේ? කවදා හරි තුනරෙන්නේ ගිනි කාලා. මොකද්ද ජීවිතේ උයනකට වඩා කරන්නේ? ඕකද අපේ ජීවිතේ. එහින්ද පුරුදු වෙන්න. අපි මේ ගෙවන ජීවිතය සාර්ථක නැහැ. මෙහෙම නිවන් දකින්න බෑ. අපේ තාත්තලා දැනගන්න ඕන. අම්මලා දැනගන්න ඕන. අර මතකද මේවා ඉතින් හෙට ඉඳන් හදාගන්න ඕන. හදාගන්න විදියක් කියන්න. බෝධිසත්ව මොනාශ්‍රයගේ පිටේ පැනලා ගිය මාලිගාවේ කාන්තක. මොකද ඒ කාන්තකම තෝරගත්තේ? සංසාරේ කොච්චර පෙරම්පුරලත් මොකේද? කාන්තක. ලක්ෂ ගානක් අශ්වයෝ ඉන්නකොට බෝධිසත්වය චන්නට කියනවා කාන්තක සූදානම් කරන්න. කාන්තකම මොකද වෙන්නේ? අප්‍රමාණ විද්‍යට සංසාරේ පුරාගෙන පතාගෙන ආවේ කාන්තක. කාන්තක අවසාන මම මේ කියන්න දෙනුනේ අපිට කාන්තකලා ඉන්න ඕනේ. අපිට චන්නලා ඉන්න ඕනේ. යශෝදරාගේ මම බොහොම ඉක්මනට මේ කරුණු ටික දේශනා කරගෙන යනවා. මම දැන් ඉක්මනට ගෙදර යන්න ඕනේ. අයියාගේ 7 දවසේ දානි ගැන කතා කරනවා. දැන් මේ ටිකට කලින් තමයි අයියා වැළලුවේ. අයියා නැති උනේ ඊයේ එකම සහෝදරයා මට හිටපු. මේ බණට ආවේ කොහොමද? කොච්චර ඕනෑකමින් පැත්තන්ට පුළුවන් ද කියනවත් එහෙම වැඩක් කරන්න. එහෙම වීර ක්‍රියාව එහෙම මතක තියාගන්න. අප්‍රමාණ කරුණාවකින් කියන්නේ. සංසාරේ මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන්න බොහොම කලාතුරකින් කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවය ඔක නාස්ති කරගන්න එපා. ඔය ගෙවල් වල හැසිරෙන විදිය ඔක විනාශ කරගන්න එපා. ඉන්දෝන විදිය ක්‍රමය තමයි හෙට ඉඳන් ගෙවල් වල කාටවත් තෝ කියලා කතා කරන්න එපා. බැරි වේද ඔමෙට? මම අපේ තාත්තලාට කියන්නේ, තරුණ මහත්තුරුන්ට කියන්නේ, දුවල පුතාලට කියන්නේ, මේවා ඉතින් ඇහුවේ නැත්තම් නම් ඔයත්තන්ට මොන පවකට කරගහන්න වෙනවද? ඇයි මම මෙච්චර හැංගීමෙන් කියන ඒවා? පළවෙනි යෝජනාව තමයි හෙට ඉඳන් මින්මතුවට කිසි කෙනෙකුට තෝ කියලා කතා කරන්න එපා. අධිෂ්ඨාන කරගන්න. හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලා කියන්න එපා.
බැරිවිතෝ නොකියයි. හෙට ඉඳන් කිසි කෙනෙකුට කුණු හරපයක් කියන්න එපා. කිසි කෙනෙකුට කියන්න එපා. අධිෂ්ඨාන කරන්න. ප්‍රශ්න කොච්චරක් ඉවර වෙයිද? ජීවිතේ වැඩිපුරම ප්‍රශ්න දාගන්නේ කවුරුමද? මට කියන්න. දන්න කියන කාලේ ඉඳන් ඔය භෞතික ලෝකයේ භෞතික ජීවිතය තුළ කොර කියාගත්තනම් කවුරු හින්දාද? දැන් ඔය භෞතිකය බලන්න. මිනිස්සුන් ගෙවල් වලට ගේනෝ නේද ලක්ෂයක් කමාරක් දීලා. ඔය සෝෆා සැටියක් ගේනෝනේ. ඔය සෝෆා සැටිය ගෙනාපු ගමන් මොකද කරන්නේ? ඒක වහලා දාන්න ඕනේද? මොකටද වහන්නේ? වහනවා විතරක් නෙමෙයි සමහර ඉඳ ගන්න පැත්තේ බිත්තියට හේතු කරනවා. පොඩි එකකටවත් ලැජ්ජා නැතුව ලස්ස ගණන් දීලා පුටු ගෙනල්ලා අර කොළඹේ පඩියේ දාපත් කරනවා. ඔය ගෙවල් වල තියෙන සම්මා ජාතියකට ආසාවටවත් බත් කාලා තියෙනවද? අර කැබිනට් එකේ තියෙන දැටි පිගම් බෝල් වීදුරු වගේ. මං කියන්නේ මේ මරන්න කලින් ආසාවටවත්. ගෙදරින් ගියපු ගමන් මැදලා ආපහු කැබිනට් එකට දානවා. ඒක කරලා මඩක්කු ඇතුලියක් පල්ලවල බත් කරනවා. බෙල් පිගම් වල. භෞතිකේ මොනවාද අපි? මොකක් විඳලාද අපි තෘප්තිමත් වෙන්නේ කියමු බලන්න. භෞතිකය තුල දැන් ඔයදී අඳුම් ගලවන්නත් කියපු ගමන් මෙච්චරයි තියෙන්නේ කියලා. කුණු ගෑනවා කියලා ගලවනවානේ. ඇයි? ගෙදරට අඳින්නේ ගෙදර තියෙන හොඳම ගරහල්ල වගේ අඳුම්. කිසි පිළිවෙලක් තියෙනවද අපි ගෙදරට අඳින්නේ ඔය? නෑ.